කලින්ම ඔය ඔළුවෙන් අයින් කරගන්න මට ඕවා හිතෙන්නේ නැහැ. මට නම් ඕවා බෑ කියනවා අයින් කරගන්න මේ. මොකද මට සමහර ළමයිගේ මූණ දිහා දැක්කහම කිව්ව හැකි නිකන් අපිට නම් ඉතින් ඕවා බෑ. වගේ එකක් පේනවා මූණෙන්ම. මං කියන එකක් තමයි. වගේ පළවෙනි එක මානසිකත්වය. මේ A level මිනිස්සු මෙහෙමනේ. සමහර මිනිස්සු A level කරලා ගොඩ යයි. සමහර මිනිස්සු වෙන පැත්තකින් ගොඩ යයි. සමහර මිනිස්සු ගොඩයක් නැති වෙයි. ගොඩ යනවද නැද්ද? තමන්ගේ ජීවිතේ තමන් ගේමක් ගහනවද නැද්ද කියන එක තීරණය වෙන එකම සාධකය තමන්ගේ මානසිකත්වය. තමන් විසින්ම තීරණය කරනවා නම් මේක කරන්න බෑ. මට හරියන්නේ බෑ. නෑ. යයි ගානේ උන් ඉන්නවා නම් ඒක වෙන්නෙම නෑ ඉතින්. මං හොඳට දැකලා තියෙනවා. සම්පූර්ණයෙන්ම සමෘද්ධි මානසිකත්වය. එච්චරයි. හරියන්නේ නෑ බෑ කියලා වෙනවා. මං කරොත් නම් හරියන්නේ නෑ. ඒක හරියන්නේම නෑ ඉතින්. මැරෙන කම්ම හරියන්නේ නෑ. ඒ නිසා කලින්ම මං කරනවා කියන එක හිතාගන්න මේක මොකද්ද වාඩේ එන චැලෙන්ජ් එක ඉලෙක්ට්‍රොනික්ද ෆිසික්ස්ද නැත්තම් මොන වගුලක් හරි වාඩේ එන චැලෙන්ජ් එකක් කරන්න. නෑ බෑ කියලා ලොක් එකක් දාගත්ත ගමන් ඉඳන් කවදාවත් දිනුවක් නෑ. මේ පන්තියෙන් ඔයාලා සති 8ක් ඇද්දි ඔයාලා අයින් වෙලා යනවා. හරි සති 8යිනේ. තවදවස් 8ක් කියන්නේ මාස දෙකකනේ කන්දි තියෙන්නේ. පන්තියෙන් ගත්ත අන්තිම දේ විදිහට මානසිකත්වය අරන් යන්න. මොකද ෆිසික්ස් පේපර් එක ඉවර වෙයි මෙතනින් පස්සේ ඔයාලා ෆිසික්ස් ලියලා ඔයාලා මොකක් හරි රිසල්ට් එකක් එකක් හරි B එකක් C එකක් මොකක් හරි. එතනින් පස්සේ අර A level කාලේ ගත්ත දෙයක් විදිහට අරන් යන්න මානසිකත්වයක්. ගේමක් ගහනවා නම් මානසිකත්වය පමණයි ඈ. වෙන දෙයක් නෙමෙයි. දිනපු එකෙක් ඉන්නවා නම් ඌ අනිවාර්යෙන් දඩ පොසිටිව් එකෙක්. ජීවිතේට දැකලා නැහැ නෑ බෑ කියාගන්නේ ඌ. හරියන්නේ නැහැ කියාගන්නේ ඌ දිනලා තියෙනවා. හරිද? ජීවිතේට එකෙක් දැකලා නැහැ බේත කරලා හොයලා දෙන්න පුළුවන්. එකෙක්වත් නැහැ. ඔය ටොක්සික් කියවුන් අනිත් ඒවුන්ට නිකන් චීත්ත එහෙම නැහැ. සම්පූර්ණයෙන්ම තමන්ගේ මානසිකත්වයම තමයි විතර තියෙන්නේ. අනිත් ඒවුන්ගේ වැඩ මගුලක් වැඩක් නැහැ. තමන්ගේ වැඩේ තමන් පුළුවන් කියලා හිතාගෙන තමන්ව විශ්වාස කරලා කරන දෙයක්. ඔයාලා එක එක ශේෂ්ත්‍ර වලට යයි මෙතනින් පස්සේ. එක එක ශේෂ්ත්‍ර වලට යයි. ඔය ශේෂ්ත්‍රයේ ගේමක් ගහන්න නම් මානසිකත්වය හරියට හදාගන්න. මේවන තර්ක කරන විදිය ඉගෙන ගන්න. ඇනලිටිකල් තින්කින් ඉගෙන ගන්න. මේ ලෝකේ AI තියෙන කාලයක් කිසිම ජොබ් එකකට වටිනාකමක් මිනිසෙක්ට වටිනාකමක් හම්බෙන්නේ නැහැ. පාඩම් කරන්න පුළුවන් වීම මත. ඒ නිසා කෙල කරාගෙන මොන හරි දෙයක් පාඩම් කරාට වැඩක් නැහැ. හරිද? ඇත්තටම කියන්නේ නැහැ. කියන්න තියෙන්නේ කියලා ඉවර ගන්න මේ සතියටේදී. ඒ කියන්නේ තවදුරටත් මේ ලෝකේ මිනිසුන්ට වැලියු එකක් ඇඩ් වෙන්නේ නැහැ. ඌට මොන හරි දෙයක් මතක තියාගෙන කියන්න පුළුවන් වීම මත. හරි? දොස්තර කෙනෙක්ටවත් ඉංජිනේරුවෙක්ටවත් මොකෙටවත් වැඩක් වෙන්නේ නැහැ. ඕක කිසිම වෘත්තියක වැඩක් නැහැ. ඌට මොකක් හරි දෙයක් මතක තියාගැනීමේ හැකියාව මත. ඔයාලා පාඩම් කරලා මොකක් හරි කියලා අරින්න පුළුවන් වීම ඔයාගේ ස්කිල් එකක් නෙමෙයි. තවදුරටත්. ඒකට මනුස්සයාට වැලියු එකක් නැහැ. ඒවට වැලියු එකක් තිබිච්ච කාලේ තිබ්බා. එහෙනම් ඔයා ඊට අවුරුදු 200කට කලින් ඉවදෙන්න ඕනේ. ඒතර ඔයා පත්ම පොරක් පාඩම් කරන්න පුළුවන්. ඒ ඉතින් මොකුත් මෙමරි මොකුත් නැහැ නේ. පෙන් ඩ්‍රයිව්ස් මොකුත් නැහැ. CD නැහැ. ඉන්ටර්නෙට් නැහැ. මොකුත් නැහැ. මතක තියෙන එක තමයි වැඩක්. ඒ නිසා දැන් මතක කියන එක වැඩක්ම නැහැ. මොකුත් මතක තියෙන්න ඕනේ නැහැ. ඔයාලට පාඩම් කරන්න පුළුවන් වෙන්න ඕනේ නැහැ. ඔයාලට දැන් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ එක එකව හිතන එක. අරකට කිසි වැලියු එකක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් එක එකව ඒකට ඒ අලුත් විදිහට ගැලපෙන්න ඇඩ්ජස්ට් වෙන්න. ඕනේ කෙනෙක්ට කරන්න පුළුවන්. ඕනේ මිනිස්සෙක් එක වගේ තමයි. තමන් හිතන විදිහත් එක. තමන්ට මේක කරන්න ඕන නම් කරන්න පුළුවන්. කරන්න ඕන නම් කරන්න පුළුවන්. දැන් සමහර ළමයි කියනවා මට හොඳට පාඩම් ගන්න පුළුවන්. බයෝ කෙමිස්ට්‍රි ලකුණු දෙනවා. ෆිසික්ස් නම් හිතන්න අමාරුයි කියලා. එතකොට ඔයාලා එතරම් වැටෙනවා අර කියන අර පළවෙනි සෙට් එක නැතුව දෙවෙනි සෙට් එකට. මොකද දැන් මතක තියාගන්න ඔයා ඕනේ නැහැ. මොකක් හරි ඉන්ටර්නෙට් එකේ හරි ෆෝන් එකේ හරි නෝට් පැඩ් එකේ හරි සේව් කරලා තියාගන්න. එච්චරයි. සරලයි. ඒ නිසා විශේෂයෙන් ගෑල් ළමයි. කොල්ලන්ට නම් ඔය එච්චර උන්ට මතකත් නැහැ හිතන්නත් බෑ. හරි. ඒ කියන්නේ කොල්ලෝ සාමාන්‍යයෙන් හිතන පැත්ත බරයින් ටිකක් ගන්න. දෙල්ලන්න කියන්නේ. ඔයාට එන චැලෙන්ජ් එක ගන්න. චැලෙන්ජ් එක ගන්න. එන චැලෙන්ජ් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. එහෙම මතක තියෙන උණුයි හිතන උණුයි කියලා උපදෙන් බෙදෙන්නේ නැහැ. මේ මතක තියෙන එකෙක් ඉපදුනේ මේ හිතන එකෙක් ඉපදුනේ කියලා එහෙම බෙදෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දෙකම වාර කරන්න පුළුවන්. ඒ නිසා මේ චැලේ ඔයාලා ලේසි එක තෝරගන්න පුරුදු වෙනවා හැම වෙලාවෙම. ලේසි එක දිගට කරන්න පුරුදු වෙනවා. එහෙම කරන්න එපා. හිතන්න පුරුදු වෙන්න. හරි. දැන් මේ දවස්වලත් ලකුණු 20 ගණන් වගේ තියෙනවා නම් අරවා මේවා නම් කියන්නේ ඒත් මේක තාම ඉහළට අදින්න පුළුවන්. මේ කිසි දෙයක් තීරණය වෙනවා වගේ ටැලන්ට් එක මත නෙමෙයි ඈ. සාමාන්‍යයෙන් මොකක් හරි ශේෂ්ත්‍රයක ඉහළට ගිය මිනිස්සෙක් ගොඩක් වෙලාවට එතන ඉන්නේ ටැලන්ට් එක මත නෙමෙයි. ඒ උගේ කැපවීම මත වැඩේට තියෙනවා. අති දක්ෂයා කියන එක හැම වෙලාවෙම පළවෙනියා වෙනවා කියලා එකක් නැහැ. සමහරවුන් ඉන්න පුළුවන් උපතින් දඩම මීට දැන් මම දැකලා තිනවා ඉංජිනේරින් ගිහින් දැන් ඔයගොල්ලෝ දැකලා තිනේ මොරටුව ගිහිල්ලා බව අවුට් වෙලා බොහොම සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. ඒ කියන්නේ ඉතින් අර වෙන්න තියෙන නරකම දේවල් ගොඩක් අවුලක් නැහැ. ඒ කියන්නේ මොරටුව එහෙම ගිහිල්ලා එන ලක්ෂ 2ක් 3ක් අඩුම ගානේ 3ක් 4ක් පඩි හම්බ වෙනවා. ඒ නිසා එච්චර අවුලක් නැහැ. නමුත් ඉස්සරහට යන්න කිසි ඩ්‍රයිව් එකක් නැති වුන් ඉන්නවා. කියන්නේ උන් සමහරලාට දඩ මීටර් ඒ මීටර් හින්දා විභාගේ පාස් වෙනවා. මීටර් හින්දා විභාගේ පාස් වෙනවා. හැබැයි එතනින් ඉස්සරහට යන්න කිසි ඕනකමක් නැහැ. ඒ අතර මැද්දේ ෂේප් එකේ මේකේ ගිහින් ෂේප් එකේ ඉංජිනේරින් සිලෙක්ට් වෙලා එන ඒක ඇතුලේ මහන්සි වෙලා ආමුතු වැඩක් කරන එකේ ඊට වඩා මාර ලොකු තැනකට යන්න පුළුවන් ජීවිතය. ඉංජිනේරින් උනත් මෙඩිසින් උනත් කවුරුනත්. ඒ නිසා ටැලන්ට් එක නෙමෙයි වැදගත් වෙන්නේ. ටැලන්ට් එක තියෙන එක හෝ ඒක නෙමෙයි. ඔයාට මේකට කරන්න තියෙන ඕනෙකම තමයි වැදගත් වෙන්නේ. ඔයාට කොච්චර මේක කරන්න ඕනද කියන එක. මේ දවස්වල මට හොඳට නිින්ද යනවා. කිසි නෑ hina වෙන්නේ නෙමෙයි. ඔයාලට තියෙන ප්‍රශ්න මම මේ නිකන් කියන්නේ හරිද? කිසිම සීයක් නෑ. නිදාගත්ත එක වේලේද මතක නෑ. හෙට පන්ති කියලාත් මතක නෑ. මම වැඩ කරන්නම් කියලා හිතා ගන්නවා. ඒ වැඩ ටික වෙන්නේ නෑ. ඉතින් ඔයාලටත් ඔයගේ තත්ත්ව තියෙනවානේ. ඒ සාමාන්‍ය විභාගේ කිට්ටු වෙද්දී ඔයගොල්ලෝ දැකලා දිනනද ඔය සමහරලාට මේ ඔය විභාගේ හොඳට කරගත්තේ උන් එහෙමත් හැම වෙලාවෙම කියනවා විභාග කාලේ මේ ළමයා අසනීපෙන් හිටියේ. විභාග කාලේ වැඩි සනීප නැතුවත් හිටියේ නිකන් උණ ගැනලා වගේ හිටියේ. ඒත් මේ විභාගේ හොඳට කරගත්තා කියලා. ඉතින් ඇත්තට මේ විභාගේ කාලේ උණ ගැනලා කියන්නේ එහෙමයි. ඔයාට වැඩේ ගැන ඇත්තටම උනන්දුවක් තියෙනවා නම් විභාගයට ලඟ වෙන්න පොඩි නිකන් ඇඟ රත් වෙන ගතියක් එනවා. මේ වැඩේ නිකන් හිතනකොට ඔයාලා කිසිම අවුලක් නැහැ කියලා විභාගේ තියනවා කියලා නිකන් අවුලක්ම නැහැ කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් කියලා වෙනවා. හරිද? අර නිකන් පොඩ්ඩක් නිකන් වැඩ ගොඩයි මගේ වැඩ ඉතුරු වෙනවා වැඩ ගොඩ ගහනවා කියලා හිතනවා කියන්නේ ඔයාට මේකේ වාගේ ට්‍රැක් එකේ ඉන්නවා දැන්. ඔයා තෝරාගත්ත වැඩ ප්‍රමාණය දවසකට කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඔයා සාර්ථකයි. ඒ කියන්නේ ඔයා හොඳට මේක දාගෙන සෑහෙන්න දුරට කරලා වැඩ කීපයක් ඉතුරු වෙනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒක හැමදාම එහෙම වෙනවා. ඉතින් ඒව අවම කරගන්න පුළුවන් තරම් දවසකට පොඩි වෙලාවක්
ඔයා හොඳටම බිසි දවසකට පොඩි වෙලාවක් සියලු වැඩ නවත්තලා full වැඩ කරලා දවසම පොඩි වෙලාවක් සියලු වැඩ නවත්තලා පොඩ්ඩක් කල්පනා කරන්න අද දවසේ මොකද උනේ හෙට දවසේ මොකද්ද වෙන්න ඕනේ අර වැඩ ඔක්කොම නවත්තලා ප්‍රශ්න නවත්තලා තියෙන ගැටලු ස්ට්‍රෙස් හිතන්න නැතුව දැන් ස්ට්‍රෙස් කියන්නේ හැම වෙලාවෙම මොකද්ද අපි ළඟ තියෙන අපිට කරන්න පුළුවන් අපි ප්ලෑන් කරලා නැති වැඩ ඕනෙම මිනිසෙකුට එන ස්ට්‍රෙස් එකක් කියන්නේ අපිට කරන්න තියෙන අපිට කරන්න පුළුවන් අපි ප්ලෑන් කරලා නැති වැඩ ගොඩක් තිබ්බට ස්ට්‍රෙස් එන්නේ නැහැ අන්න අර එහෙම දේවල් තිබ්බම තමයි ස්ට්‍රෙස් එන්නේ අපිට කරන්න පුළුවන් අපිට කරන්න තියෙන අපි ප්ලෑන් කරලා නැති වැඩ තියෙනවා නම් ඔන්න පට්ට ස්ට්‍රෙස් හැබැයි ඔයාලට ප්ලෑන් එකක් හදා ගන්නවා නම් ඒ ස්ට්‍රෙස් නැති වෙලා යනවා ඒ නිසා මේ ඔය කියන ඔක්කොම පැටලිලිකාරී තත්ත්ව අරවා මේවා බය හිතෙනවා වෙන එක බොහොම සාමාන්‍යයි ඒව ගැන බය වෙන්න එපා කරන්න වැඩ ටික දාගන්න වැඩ ටික කරගන්න බැරි වෙන එකත් සාමාන්‍යයි නමුත් හැමදාම උපරිම උත්සාහ කරන්න ඒ වැඩ ටික කරන්න බැරි වෙයි ප්‍රශ්නයක් නෑ උපරිම උත්සාහ කරන දවසේ උපරිම එෆර්ට් එක දෙන්න දවසකට පොඩි වෙලාවක් තියාගන්න ඒ වෙලාවේ සියලු වැඩ නවත්තලා පොඩ්ඩක් දවසේ මොකද්ද උනේ හෙට මොකද්ද වෙන්න යන්නේ මේ යන විදිය හරියද කියලා පොඩ්ඩක් නිදහසේ ඉන්න පොඩි වෙලාවක් තියාගන්න. ඒ වෙලාවේ කිසිම වැඩක් කරන්න එපා. පේපර් එක ලකුණු අඩු වුණොත් ඒක ඉගෙන ගන්න මොකක්ද අඩු උනේ කියලා. පේපර් එක ලකුණු අඩු වුණොත් මොකද්ද උනේ කියලා ඉගෙන ගන්න. සමහරට ඒක වාගේ කාලා කලමනාකරණයේ අවුලක් වෙන්න පුළුවන්. සමහරලාට ඔයා එසේ තෝරගත්ත විදිය වැරද්දක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා MCQ වල වට ක්‍රමයේ අනුගමනය කරේ නෑ වෙන්න පුළුවන්. අඩු වෙච්ච පේපර් වල විශේෂ අවධානයෙන් බලන්න එක්ක ඔයා දන්නේ නැති කන්ටෙන්ට් එකක් ඇති නැත්නම් ඔයා කරපු වැරද්දක් ඇති. ඔය දේවල් දෙක හදාගත්තාම ලකුණු පොඩ්ඩක් වර්ධනය වෙනවා. ටික කොහොම යන්න. මම කලිනුත් දැම්මනේ graph ටිකක්. ෆයිනල් පේපර්ස් වල 30 ගණන් ඇවරේජ් කරපියොන් ඉන්නවා. අන්තිම ටිකේ වැඩ කරලා ගෙස් පේපර්ස් වල 50 ගණන් ඇවරේජ් කරලා 60කට කිට්ටු කරලා ඇවිල්ලා A එකට ගිහිල්ලා. හරි. ඒ නිසා ඒක මම 20 ගණන් ඇවරේජ් කරපියොන් ඉන්නවා B එකට ගිහිල්ලා. ඒ කියන්නේ මම කියන්නේ 20 ගණන් තිබ්බොත් B එකක් එනවා කියලා නෙමෙයි 20 ගණන් තියාගෙන වැඩ කරගෙන ගිහින් B එක ගත්ත ළමයි ඉන්නවනේ ඕන තරම් ඉන්නේ ෆයිනල් පේපර්ස් 10 ගණන් 20 ගණන් 30 ගණන් තියාගෙන ඒකට ගිය ළමයි ඉන්නවා දැන් වැඩ කරන්න දැන් සෙල්ලන්නේ නැහැ ඊට පස්සේ ඊළඟ වැඩේ දැන් මේ දවස්වල කියන්න තියෙන විශේෂම දෙයක් තමයි මම මේ කියන දේවල් හැම එකක්ම ඇන කියන්නේ ඔයාලගේ හොඳට හරිද ඒ කියන්නේ මේක කරන්න ඔයාලා හිතන තරම් අමාරුවක් නෑ මේකේ මේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ අර අමාරු දේවලුත් තියෙනවා නැත්තේ නෑ සමහර ගණන් තියෙනවා ට්‍රැක් පයින් ගණන් තියෙනවා ඒව ඔක්කොම හදන්න ඕනේ නෑ නේ මේකේ වැඩේ කරන්න ඒත් ඔයා මේක කොහොම හරි මම මේ කියන්නේ සාමාන්‍ය ඇවරේජ් ළමයින්ට. ඔයා මේක කොහොම හරි ගොඩ දාගෙන MCQ අපි හිතමුකෝ 32ක් ගැහුවයි කියන්නේ. MCQ 32 ගෙනුත් A ආපු අවස්ථාව තියෙනවා. හරි. ඒක. ඒ නැතත් B ආවා කියන්නකො. කවුරුවත් ඔයා ඉන්ජිනියරින් මෙඩිසින් ගිහින් අවුට් වුණාට පස්සේ ඔයා දොස්තර කෙනෙක් ඉන්ජිනියරින් වුණාට පස්සේ අහන්නේ ඔයා රිසල්ට් එක මොකද කැම්පස් ගියේ කියලා. ඔයා දන්නවද ඔයා රිසල්ට් එක මොකද කියලා? කොහොම හරි ගියොත් ගියා එච්චරයි. කියන්නේ ඔයා කෝස් එකකට සිලෙක්ට් වුණොත් එතනින් එහාට කැම්පස් එක ඇතුළේවත් දන්නේ නැහැ කවුරුවත් ඔයාගේ රිසල්ට්. ඒ නිසා මේක අන්තිමට ගියේ ෆුල් ඩම් එක දීලා වැඩ කරන්න. හැබැයි වැඩ කට් කරගන්න නම් එපා. ආයිත් බලන්න වෙලාවක් නැත. එතකොට දැන් හැමෝටම කියන්නේ ඔයා දැන් ඉන්න රිසල්ට් එකත් ලොකු ගණනකින් වෙනස් කරන්න පුළුවන්. හැබැයි ටයිම් ටේබල් එකේ තියෙන අවුල් අඳුර ගන්න සහ අර පිස්සෙක් වගේ වැඩ කරන්නත් එපා. ඒ කියන්නේ ඔයා නිකන් කිසිම ඔයාව මනින්න නැතුව ෆුල් අද දවසම වැඩ කරනවා. අද පුළුවන් තරම් මහන්සි වෙනකම් වැඩ කරනවා. හෙට උදේට හැරෙනවා වැඩ කරනවා. එහෙම කරන්නත් එපා. ඒක ස්ට්‍රෙස් වැඩි. චුට්ටක් දවසකට පොඩි වෙලාවක් තියාගෙන සින්දුවක් අහලා පොඩි වෙලාවක් නැත්නම් හිතන්නකෝ දැන් මම නම් කරන්නේ මට නිදිය ගන්න තියෙන වෙලාවෙන් අඩු කරලා මම තමන්ගේ ටයිම් ටේබල් එකට ඒක මැච් කරන්න ඕනේ. දැන් හිතන්නකෝ මට දවසකට පැය 4ක් විතර යනවා. දැන් සිකුරාදට නම් යන්නේ නැහැ. අනිත් දවසකට පැය 4කට වඩා මම පාරේ ඉන්නම ඕනේ. වාහනයක් විදියට. වාහනයක් විදියට නෙවෙයි. කියන්නේ වාහනේ ඇතුළේ ඉන්නම ඕනේ මම. පාර මට ප්‍රවාහනය සඳහා යන වෙලාව පැය 4ක් තියෙනවා. ඉතින් ඒකට මොකද්ද කරන්නේ? පුළුවන් තරම් මම නිදියන්න දවසකට පැය 6ක් මම නිදියන්න ඕන නම් 7ක් නිදියන්න ඕන නම් මම පුළුවන් තරම් උත්සාහ කරනවා අර පැය 4 යන වෙලාවේ නිදිය ගන්න. කොහොම හරි නිදිය ගත්තාම හරිනේ. එක දිගට නිදියන්න ඕනේ කියලා ඔය බොරු කතන්දර හරිද? එහෙම ඕනේ නැහැ. මේ මං ඉන්නේ. හරිද? මේ එක දිගට නිදියන්න ඕන නම් පැය 3ක් විතර අනිත් දවසට කියන්නේ පුළුවන් වෙලාවට එක දිගට පැය 3ක් විතර නිදියන්න. අනිත් වෙලාවට ඔය යන්නේ වෙලාව නිදිය ගන්න. නැත්තම් කැමති දෙයකට කියන්නේ කාලය එහෙම ඇලොකේට් කරලා හදා ගන්න. ඔය දැන් ඔය කම්පැනි 100ක් 200ක් මැනේජ් කරන පට්ට මැනේජ්මන්ට් එකක් තියෙනවා. නිකන් හිතනවා දැන් Apple CEO නැත්තම් එලන් මස්ක් ගත්තත් ඉතින් තියෙන්නේ මේ තියෙන වෙලාවනේ ඌ ඕනෙන් ඌ විසින් කරන්න බෑ මේ ටිකම. ඌ අපි කරන සාමාන්‍ය කන බොන දේවල් ටික මේ විදිහට කරලා නිදිය ගන්න ටිකක් කරලා ඌ අනිත් ටිකක් කරන්න බෑ. ඉතින් හැමෝටම එකම වෙලාවක් තියෙනවා. ඔයා ඒක හරියට පාවිච්චි කරන විදිහ තමයි වැදගත් වෙන්නේ. ඵලදායීව පාවිච්චි කරන්න. වෙලාව නාස්ති වෙන්න දෙන්න එපා. වැඩ ඉතුරු කරගන්න දෙන්න එපා. වැඩ ඉතුරු වෙන්න දෙන්න එපා ඉස්සරහට.